සංජීව මල්මාරච්චිගේ වේදිකා නාට්‍ය නිර්මාණයක් රොම්බ තෑන්ක්ස්. අද සවස 3:30ට සහ 6:30ට මරදාන එල්ෆින්ස්ටන් රංගහලේදී වේදිකාගත වෙනවා. රොම්බ තෑන්ක්ස් සජීව මල්මාරච්චිගේ නාට්‍යයක්. සුසන්ත අබේරත්නගේ නිෂ්පාදනයක්. වේදිකාවේ සහ ටෙලි නාට්‍යවල ජනප්‍රිය ප්‍රවීණ දක්ෂ නළු නිලියන් රසක් රඟන හාස්‍යෝත්පාදක නාට්‍යයක් තමයි රොම්බ තෑන්ක්ස්. මොනවා? ඔයා මට ආදරේ නෑ. අද මේ නාට්‍ය රංග දැක්වෙන්නේ එල්පින්ස්ටන් රංගහලේ. එතකොට 3:30ට 6:30ට දර්ශන රංගගත වෙනවා. මම එහි ප්‍රධාන චරිතය රංගපාන ජූලියා එහෙම නැත්නම් උපේක්ෂා ශර්ණමාලිගේ පියා වශයෙන් රංගපාන්නේ. මම කැමති ඇවිල්ලා බලලා අපිත් එක්ක කතා බහ කරලා සතුටු වෙලා යනවාට. ඇයි මේ කොහෙද යන්නේ? ගමනක් යන්න තියෙනවා කිව්වනේ. ඔව්. මට ඒ ගමනට වැඩිය මේ වැඩේ ලොකුයි. ඇහෙන්නේ නැතුව පේන්නේ නැතුව ඉන්න තාක්කල් ජීවිතේ ෂුවර්. අන්න ඒකයි මේ කතාවෙන් කියන්නේ. කතාව තමයි රොම්බ තෑන්ක්ස්. සජීව මල්මාරච්චිගේ නවතම නාට්‍ය නිර්මාණය මංගල දැක්ම අද සවස 3:30ට සහ 6:30ට මරදාන එල්ෆින්ස්ටන් රංගහලේදී රංගගත වෙනවා. මම එහි ප්‍රධාන චරිතයක් වන ස්ටේෂන් මාස්ටර්ගේ චරිතය තමයි කරන්නේ. ඉතින් ඇත්තටම සජීව මල්මාරච්චි මේ නාට්‍ය කරන්නට මහා විශාල කැපකිරීමකින් ලංකාවේ ඉන්න ජනප්‍රිය ජනකාන්ත නළු නිලියන් රසක් මේකට දායක වෙනවා. ඒ කට්ටියත් එක්ක එකතු වෙලා තමයි මේක කරන්නේ. මම හිතන්නේ ප්‍රහසනයක් නොවන ප්‍රහසනයක් කියන්න පුළුවන්. සජීව මල්මාරච්චිගේ රොම්බ තෑන්ක්ස් වේදිකා නාට්‍යය. මම ඒකේ ඩෝබි කෙනෙක්ගේ චරිතයක් රඟපානවා. ඉතින් මේක හාස්‍යෝත්පාදක නාට්‍යයක්. හැමෝටම රස විඳින්න පුළුවන් නාට්‍යයක්. සියලු දෙනාම එන්න රොම්බ තෑන්ක්ස් වේදිකා නාට්‍ය නරඹන්න. ජූලියා කියන චරිතය තමයි මම රංගනයේ යෙදෙන්නේ. හරිම සතුටක් කොමඩි වේදිකා නාට්‍යයකට එකතු වෙන්න ලැබීම. මොකද බොහොම කාලීනයි. අපේ කණ්ඩායම පිරිස බොහොම ලොකුයි. ඒ කියන්නේ ලොකු කණ්ඩායමක් එක්ක අපි වැඩ කරන්නේ. ඉතින් මේ අයගේ එකමුතුකමත් එක්ක බොහොම රසවත් නිර්මාණයක් ගොඩනැගෙන යනවා. මගේ පළවෙනි වේදිකා නාට්‍ය නිෂ්පාදනය රොම්බ තෑන්ක්ස්. ඇත්තටම මේ වගේ නාට්‍යයක් නිෂ්පාදනය කරන්න මට හේතුපාදක වුණේ සජීව මල්මාරච්චි. එයා තමයි කිව්වේ මල්ලි මේ වගේ වැඩක් කරමු කියලා. මීට පෙර මම ටෙලි නාට්‍ය නිෂ්පාදන කටයුතු තමයි කරේ. ඉතින් මේක ඇත්තටම අපි සිංහල දෙමළ සහයෝගීතාවය සම්බන්ධයෙන් තියෙන කතාවක්. ඔන්න මට කරන්න දෙයක් නැහැ. පොලිසියෙන් මිනිහව හොයාගෙන හදන්න බැරි නෑ. මම තම ඉඳගෙන ඉන්නේ මම මිනිහව හංගගෙන ඉන්නවා කියලා. රොම්බ තෑන්ක්ස් කියන්නේ මගේ දශක 4ක කලාදිවියේ 8 වන වේදිකා නාට්‍ය නිර්මාණය. ඉතින් මේක හාස්‍යයෙන් පිරිච්ච නාට්‍යයක්. සිංහල දෙමළ සංහිඳියාව ගැන කතා කරන අපූර්ව හාස්‍යයෙන් පිරිච්ච නාට්‍යයක්. විශාල පිරිසක් දායක වන නාට්‍යයක් හැටියට ඇත්තටම මම හරිම සතුටු වෙනවා නාට්‍යයකට නිෂ්පාදකයෙක් හොයාගන්න අමාරු කාලෙක මගේම සහෝදරයෙක් හා සමාන සුසන්ත අබේරත්න මහත්මයා මේකට පැකිලෙන්නේ නැතුව අත ගහන්න එකඟ වෙච්ච එක ගැන. ඉතින් මම එතුමන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි දිවෙනේ ජනප්‍රියම නළු නිලියන් වන රවින්ද්‍ර ඇස, දිමුතු චින්තක, දමයන්ත පෙරේරා, ජගත් මුතුකුමාරන, චන්න කුලරත්න, චින්තක පතිරණ, හේමන්ත ජයලත්, ජයන චාමිනී ඇතුළු විශාල පිරිසක් තව රංගනෙන් දායක වෙනවා. ඒ වගේම මේකේ සංගීත අධ්‍යක්ෂණය ගැනත් කියන්න ඕනේ. තාම මියුරු සංගීතයක් එක්ක ලස්සන සින්දු දෙකක් එක්ක නැටුම් ගැයුම් වලින් සපිරි විනෝදාත්මක හාස්‍ය නාට්‍ය නිර්මාණයක් රොම්බ තෑන්ක්ස් කියන්නේ. මම මේක ලේසි ආරෙන්න මම ඊළඟ රපෝට් කරනවා. ඉහෙලට. ඔයා ඉන්නේ. තමුදේන. කාලෙකින් මමත් වේදිකාවට සම්බන්ධ වෙලා තියෙනවා රොම්බ තෑන්ක්ස් එක්ක. රොම්බ තෑන්ක්ස් එකේ මම ටීනා කියලා චරිතයක් තමයි නිරූපණය කරන්නේ. අද කට්ටිය ගොඩාක් සූදානමින් හරි සතුටින් ඒකේ මංගල දර්ශනය හවස පැවැත්වෙනවා. ඉතින් හැමෝටම එල්ෆින්ස්ටන් එකට එන්න කියලා කියනවා 3:30 6:30 බලන්න. ඉතින් හොඳ ආටිස්ට් ටිකක් ඉන්නවා. ලස්සන ප්‍රහසනයක්. මිනිස්සුන්ට එපා වෙන්නේ නැතුව hina වෙලා ඔළුව ලස්සන කතාවකින් පුරවගෙන රිලැක්ස් වෙලා ගෙදර යන්න පුළුවන්. අලුත් කෙනෙක් විදිහට මේ රොම්බ තෑන්ක්ස් නාට්‍යයට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම සතුටුයි මේ වගේ ප්‍රවීණ කණ්ඩායමක් එක්ක සම්බන්ධ වීම ගැන. සජීව අයියා ඇත්තටම අධ්‍යක්ෂකවරයෙක් විදිහට ගොඩාක් අලුත් පරණ කියලා නෑ. හැමෝටම එක හා සමානව හැමෝත් එක්කම ආදරෙන් කටයුතු කරනවා. ඒ වගේම ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා එල්ෆින්ස්ටන් එකට එන්න කියලා.